කෙනෙක් හැටියට උනොත් ඒක තරම දෙයක් නෑ. අපේ ළමයි වෛද්‍යවරු වෙච්ච දේ. නමුත් හිත ඇතුළේ මේ උමනාව තිබ්බද? අපේ ළමයි ඉංජිනේරුවෝ වෙච්ච දේ. හිත ඇතුළේ මේ උමනාව තිබ්බද? අපේ ළමයි දේශපාලනඥයෝ වෙච්ච දේ. හිත ඇතුළේ මේ උමනාව තිබ්බද? ශ්‍රේෂ්ඨයේ කවුරුණත් ආදරණීය සහෝදරවරුනි ඒගොල්ලන්ට උගන්වන්න. පුතේ මෙන්න මේ කලිමාව අනිත් මිනිසුන්ට යන විදිහට ජීවිතය ගත කරන්න. ඒක තමයි මිනිසුන්ට කරන්න පුළුවන් උපරිම හොඳ. මේ ලෝකේ කරන්න පුළුවන් උපරිම යහපත මොකද්ද? මේ ලෝකේ ඉන්නේ හැම මිනිසෙක්ම ජීවරයෙක්ම අපිට පස්සේ ඉන්නේ හැම මිනිසෙක්ම ජීවරයෙක්ම ස්වර්ගයට යන්න ඕනේ කියන දේ හැරෙන්නට වෙන මොනවද තියෙන්නේ? වෙන මොකක්ද නැහැ. තමන්ගේ ළමයිට කාවත් දන්න වෙන්න වෙච්චින්දනේ. වන්හානේ මුන්ත සමාජය යහපතෙන් වළක්වන්න. आदरणीय सहोदरवरुනි පොලියෙන් ප්‍රශ්නද සිනා වලින් සමාජයේ ප්‍රශ්නද දුරකථන වලින් මිනිස්සු ළමයි දරුවෝ නැබ්බැහි වෙලාද නැත්නම් වෙන වෙන ප්‍රශ්න ගොඩාක් සමාජය තුළ තියෙනවද කුරානයේ විරුද්ධව කියනවනම් හැම තාත්ත කෙනෙක්ම තමන්ගේ පුතාට උගන්වන්න අල්ලාහව තේරුම් කරගන්න හොඳ දේවල් සමාජයට අණ කරන්න අයහපතෙන් සමාජය වළක්වන්න කියලා හැම තාත්ත කෙනෙක්ම තමන්ගේ ළමයිට උගන්වන්න කියලා කුරානයේ කියනවනම් කොහොමද මේ වුනේ? කොහොමද පොලියට අක්කයුනේ? කොහොමද සිනාවලට අක්කයුනේ? කොහොමද වැරදි සමාජයේ සිදුවෙන්නට පටන් ගත්තේ? අනේ සහෝදරවරුනි, තාත්තලා තමන්ගේ රාජකාරිය කරේ නෑනේ. තාත්තලා තමන්ගේ රාජකාරිය අතපසු කරානේ. තාත්තලා දරුවන්ට මේක බරපතලකම කියලා දුන්නේ නෑනේ. තාත්තලා ඒ විදිහට ජීවත් වෙලා පෙන්නුවේ නෑනේ. ප්‍රතිඵලය මොකද්ද? පාපේ වර්ධනය වෙලා ඒකේ වරකව ගන්නත් කවුරුත් නැහැ. වරකවන්න කවුරුත් නැහැ. එක්කෙනා මාරුවට අනිත්යට චෝදනා කරනවා මිසක් මේකේ ගලවගන්න මොකද්ද ක්‍රමවේදය පිළිබඳව කතා කරලා නැහැ. එනිසා ආදරණීය සහෝදරවරුනි ළමයි හදනවට හදන්න එපා. මේ ලෞකික ජීවිතයේ ඕන අපිට ජීවත් වෙන්න ඕනේ ඉඳ ජීවත් වෙන්න එපා. මැරෙන දවසකදී අපි මේ ලෝකේ අත්හැරලා යන්නට ඕනේ. මේ ලෝකේ කවුරුවක් කරපු නැති දෙයක් මේ ලෝකෙ විතර කරලා. මේ වැඩේ නම් මෙයා අල්හම්දුලිල්ලාහ් පටන් ගත්තේ මෙයා. මේ විදිහට තමයි මේක කරේ. හෙට කියාමත් දිනේ දක්වා මේ ලෝකෙ ඉන්න හැම මිනිසෙක්ම ජීවරයෙක්ම අපේ කබූරකට දුආ කරන විදිහට ඒගොල්ලෝගේ අමල ඉබාදත් අපේ කබූරකට ගලාගෙන යන විදිහට යම්මෝ සේවයක් කරලා මේ භූමියෙන් පිටත් වෙලා යන පුද්ගලයෙක්ට පරිවර්තනය වෙන්න. දරුවන්ට මෙන්න මේ දේවල් කාවත් ගන්න. ආදරණීය සහෝදරවරුනි හැම දෙයක්ම ගෙවල් වල කියලා අපි කතා කරනවානේ. කොහෙද ගියක් ගන්නෙ? කොහෙද ඉඩමක් ගන්නෙ? කොහොමද ව්‍යාපාර කරන්නේ? කොහොමද දරුවන්ට විවාහ කරලා දෙන්නේ? කොහොමද ඒගොල්ලන්ගේ අනාගතය හදන්නේ? කොහොමද අපි වාහනයක් ගමු මොන වගේ ගවද? කොයි වගේ දේවල් අපි ඔයගොල්ලන්ගේ බිරිඳවරුන් එක කතා කරනවාද? ආදරණීය සහෝදරවරුනි පොඩ්ඩක් ගෙදර ගිහලා වයිෆ් එක මේක කතා කරන්න. දරුවන්ගේ අනාගතේ ඊමානයේ පැත්ත මොකද්ද? අල්ලාහ් වෙනුවෙන් ඒගොල්ලන්ව මාරු කරන්නේ කොහොමද? මමයි ඔය ඒගොල්ලන්ට මූලික උදාහරණ හැටියට කොහොමද ඉන්නේ කියන එක පිළිබඳව පොඩ්ඩක් ඒගොල්ලන්ගේ එක කතා. ලෝකෙ මෙච්චර දේවල් අපි කතා කරානේ. ලෝකෙ මෙච්චර දේවල් අපි කතා කරානේ. මෙන්න දේවල් ගැන කතා කරනවා. සමහර වෙලාවට Taman පතපු, Taman කැමති වෙච්ච, Taman බලාපොරොත්තු වෙච්ච ජීවිතේ ලැබිලා නැතුව තියෙන්න පුළුවන්. ඒක පොදුවේ සිද්ධ වෙන්නව දෙයක්. හැම කෙනාටම තමන් බලාපොරොත්තු වෙච්ච දේ නැති වෙන්නට පුළුවන්. නමුත් ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමාරේ හදීසෙක කිව්වා, රහිමල්ලාහු වලා රජුලින් අල්ලාහ් එක මිනිසෙකුට රහමත් කරත්වා. කාම ෆිල් ලයිල් ඔහු රාත්‍රියේදී නැගිටිනවා ෆසල්ලා සලාතේ යෙදෙන්න පටන් ගන්නවා. තහජ්ජුද් සලාතේ. ඒක ගෙදර මිනිස්සේ නේද නැගිටලා තහජ්ජුද් සලාතේ කරනවා. ගෙවල් වල ප්‍රශ්නද? ගෙවල් වල ගැටලුද? තමන්ගේ හිත ඇතුලේ කියා ගන්න බැරි දේවල් හුඟක් දේවල් තමන්ගේ හිතේ තියෙනවද? මේකට උත්තරේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා. මේ මිනිස්සයා රාත්‍රියේ නැගිටලා තහජ්ජුද් සලාතේ කරනවා. කරලා හැරෙන්න බලනවා තමන්ගේ බිරිඳ නිදි. බිරිඳව මෙයා නැගිටිනවා බිරිඳව. ෆයින් අබස් මේ බිරිඳ නැගිටින්න බෑ කියලා කියනවා. තරවි වජියා වතුර ටිකක් අරගෙන බිරිඳින් මුහුණට ඉහලා නැගිටින්නකෝ අපි තහජ්ජුද් සලාත් කරමු කියන මිනිස්යාට පිරිමියට අල්ලාහ් රහමත් කරත්වා. අල්ලාහ් රහමත් කරත්වා. ඒ වගේම හදීස්
හදීසේ කියන අල්ලාහගේ කාන්තාවකට රහමත් කරත්වා. ඒ කාන්තාව රාත්‍රී කාලේ නැගිටලා තහජ්ජුද් කරනවා. හැරිලා බලනවා තමන්ගේ ස්වාමියා නිදි. ප්‍රශ්න 1000 කොලේ තියාගෙන ණය ගොඩක් කොලේ තියාගෙන දවල් පුරාවටම මහන්සිලා දෙහෙට්ට වෙලා එයා හොඳට නිදි. නැගිටවන නැගිටින්න බෑ මහන්සි. බෙදෙන වතුර ටිකක් කරා මොන ටියර නැගිටින්නකෝ අපි තහජ්ජුද් සලාත් කරමු කියන බෙදෙන්නට අල්ලාහ් රහමත් කරත්වා. කාන්තාවට අල්ලාහ් රහමත් කරත්වා. ගෙදර ඉන්න හස්බන්ඩ් උයි වයිෆ්යි මෙන්න මේ විදිහට ජීවිතයක් අරගෙන ගියොත් මතක තියාගන්න. ඒ පෞල් ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඒ පෞල් ජීවිතේ ගැටලු තියෙනවා. ඒ පෞල් ජීවිතේ බිරිඳ සහ ස්වාමියාගේ නැති වෙන දරුවන් මේ සමාජයේ විතරකට පරිවර්තනය වෙන්නේ. නේද මේ සහෝදරයෝ? නහද ලුක්මාන් අලයිහිස්සලාම් මෙන්න මේ කුරාන ආයතේ විග්‍රහ කරලා දෙනවා. යහපත් සමාජය රණ කරන්න වන්හානිල් මුන්කර් අයහපත් සමාජය වළක්ව ගන්න වස්බිර අලා මා සාබක්. මේ දේවල් වා කරගෙන යනකොට ආදරණීය පුතේ උගාවක් ගැටලු ප්‍රශ්න නැති වෙන්නට පුළුවන්. විවේචනය නැති වෙන්නට පුළුවන්. සිතරිදී නැති වෙන්නට පුළුවන්. මේ හැම දෙයකදීම ඔස්බිර අලා මා සබර් ඔයාගේ ජීවිතයේ ඇති වෙන හැම කටයුත්තකදීම ආදරණීය පුතේ ගොඩාක් ඉවසන්නට ඕනේ. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට ජීවිතය දෙන්නට ඕනේ උපදේශයන් වලින් සාරාංශය මෙයයි. අල්ලාහ් වෙනුවෙන් ජීවත් වෙන්න, සමාජයට හොඳ දේවල් අණ කරගෙන ඉන්න, අයහපතින් සමාජය වළක්වගෙන ඉන්න, දුනියාවල ජීවිතයේ මොන දේ ආවත් ඉවසන්න. පුළුවන් නම් කියන්නේ මිටේයි මොනවද තියෙන්නේ කියලා. මිටේයි මොනවද තියෙන්නේ. මෙන්න මේ මාතෘකාව ගොඩාක් ගැඹුරු හැමදේම මේක අඩංගු වෙලා තියෙනවා. අද මේ සහෝදරවරුනි මෙන්න මේක කාවද්ද අපේ සමාජයේ ඉන්න දරුවන් හදුවනම් මෙන්න මේ දරුවන් අපෙන් පස්සේ හරි සමාජයේ ඉතුරු නැත්නම් අනාගත සමාජයේ වෙනුවෙන් දූර දැක්මේ දර්ශන ජීවත් වෙන නැත්නම් අනාගත සරස්පත් එක්ක ජීවත් වෙන සමාජයේ වෙනුවෙන් කැප වෙන සමාජයේ වෙනුවෙන් තමන්ගේ කාල වේලාව වෙන් කරන මිනිසුන්ගේ යහපත නිසා තමන්ගේ හැම හැකියාවක්ම වියදම් කරන ආදරණීය තරුණයන් හැටියට ඔවුන් මෙන්න මේ සමාජය තුළ පරිවර්තනය වෙන්නට පටන් ගනීවි. එහෙම නැත්ද කාලයක් යනකොටම තේරෙවි මස්ජිදයට උදව් කරන්න මිනිස්සු නැති වේවි. ආලිම්වරුන් හැටියට පත් වෙන්න තරුණයෝ නැති වේවි. මද්රසා පාසල් බලාගෙන ඉන්නකොට වැසිලා යාවි. රජයේ පාසල් බලාගෙන ඉන්නත් උදව් කරන්න නැති වේවි. අවුරුදු ගානක් ඇතනින් අධ්‍යාපනය හදාරපු මිනිස්සු අහක බලාගෙන යන්නට පටන් ගනීවි. සමාජයේ ඉන්න වැද්දපු කාන්තාවන් වගේම අසරණ මිනිස්සු දරිද්‍රතාවයේ නිසා මේගොල්ලන් සිනා වලට සම්බන්ධ වේවි. මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා ඕන් පොලිට යන්නට පටන් ගනීවි. දවසින් දවස මේක විනාශ වෙන එක දුර ඉඳලා හරි අධීක්ෂණයෙන් බලාගෙන හිටියනම් අපිට බලා ගන්න පුළුවන් වේවි කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි මේ ලෞකික ජීවිතය තුළ ජීවත් වෙන අවස්ථාවේදී තමන්ට යම් දෙයක් කරගන්නා වගේම මේ ලෝකේ ඉන්න යහපත්ම මිනිසුන් කවුරුද කියලා කිව්වොත් තමන්ගේ සමාජය වෙනුවෙන් ජීවත් වෙන මිනිසු කියන එක අමතක කරන්නට එපා. ඒ තමන්ගේ සමාජය වෙනුවෙන් ජීවත් වෙන මිනිසුන්ගේ මූලිකම ගති ලක්ෂණයක් තමයි මූලිකම ආයෝජනයක් තමයි තමන්ට දාව ඉපදිච්ච දරුවනොත් මෙන්න මේ සමාජය වෙනුවෙන් කැප වෙන ඉස්ලාමය වෙනුවෙන් කැප වෙන අල්ලාහ් රසූල් වෙනුවෙන් කැප වෙන මේ ඉස්ලාමයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන දරුවන් හැටියට කවුරු තමන්ගේ දරුවන්ව හදනවද මෙන්න මේගොල්ලන් තමයි සමාජයක් වශයෙන් දූරදර්ශීව ජීවත් වෙන මිනිස්සු කියන එක අමතක කරන්නට එපා. එනිසා ආදරණීය සහෝදරවරුනි අපි එවන් ආකාරයේ ජීවත් වෙන චරිතද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ජුම්මා එක කරලා තමන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ තමන්ගේ බිරිඳවරුන් එක්ක සමාලෝචනයේ යෙදෙන්න කතා කරන්න අපි දෙන්නගේ සැලැස්ම මොකද්ද? දරුවන්ගේ අනාගතය මොකද්ද? මේ ඉදිරියට කුමක්ද කළ යුත්තේ? හදිස්සියේ හරි අපි මරණයටපත් වුණා නම් අල්ලාහ් වෙනුවෙන් අපි ඉතිරි කරලා තියෙන දේ මොකද්ද? මේ ලෝකේ මොන වගේ මිනිස්සෙක් හැටියට මම අල්ලාහ්ව හම්බ වෙන්න යනවද කියන එක පිළිබඳව කල්පනා කරන්න අවෝමය වශයෙන් තමන්ගේ ජීවිතේ එක රාත්‍රියක් හරි ස්වාධීනව අවංකව හැම රාජකාරියක්ම පොඩ්ඩක් පැත්තකින් තියලා හෘද සාක්ෂියට එකගව මෙන්න මේ මාතෘකාව පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ඔයගොල්ලන් සියලුම දෙනාටම අල්ලාහ්ගේ කරුණාව දයාව අනුකම්පාව ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් සියලුම දෙනාගේම පාපයන් වලට සමාව ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. මෙලොව පරලොව සදාකාලිකව ජයග්‍රහණය ලබා දෙන්න වෙනවා.